ඉතින් මෙන්න මේ වගේ තියෙන ෆොටෝ එකක් මෙන්න මෙහෙම කරගන්නේ කොහොමද? රයිට්. අපි බලමු අද ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් මේ විදිහට මේ ෆොටෝ එක හදාගන්නේ කොහොමද කියලා. මම මේකට යූස් කරන්නේ Lightroom මොබයිල් ඇප් එක. ඉතින් මම යනවා Lightroom මොබයිල් ඇප් එකට. ඉතින් ඔයාලට පේනවා මම මේ ෆොටෝ එක තියෙනවා. මෙතනින් ෆොටෝ එක තෝරගන්නවා අපි. ෆොටෝ එක තෝරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ලෝඩ් වෙන ෆොටෝ එක. ඉතින් මේ තෝරගත්තට පස්සේ අපි බලන්න මේ ෆොටෝ එකේ තියෙන මොනවද ප්‍රශ්න ටික කියලා. ඉතින් ඔයාලට තේරෙනවා මේ ගොඩක් අඳුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක මම අඳුරු කරලා ගත්ත ෆොටෝ එකක් ඩීටේල්ස් තියාගන්න ඕන හින්දා එතන වටේ පිටාවේ. ඉතින් ක්ලයිමේට් එකත් එක්ක. ඉතින් මේ ෆොටෝ එක මේ විදිහට ගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් මේකේ අඳුර ගන්න මොනවද අඳුරු වෙලා තියෙනවා ෂැඩෝස් පොඩ්ඩක් වැඩි මූණු දෙක තව එළිය කරගන්න ඕන සහ ස්කින් ටෝන් ඒ වගේම බ්‍රයිට් ගේ සාරි එක ග්‍රෝම් ගේ කෝට් එකේ ෆුල් කිට් එකේ කලර්ස් විදිහට තියාගන්න ඕන සහ ඉතින් ඔයාලට පුළුවන් මේකේ ලයිට් කන්ඩිෂන් ඉස්සෙල්ලාම හදාගන්න අපි බලමු ලයිට් කන්ඩිෂන් එකෙන් ඉස්සෙල්ලාම අපි එක්ස්පෝස් එකෙන් පොඩ්ඩක් ඩිග්‍රී එකක් කරලා ඉවරලා හරි අපි දැනට මෙහෙම තියාගන්න මේ කියන්නේ මේ ඔයාලට පේනවා මේ බිත්ති වල අර තියෙන කලයක පිච්චිගෙන යන බර්න් වෙන තත්ත්වයට අන්න ඒ තත්ත්වයටම යන්නදී සාමාන්‍යයෙන් ඒ සීමාවෙදී අපි නවත්ත ගන්නවා. ඊළඟට අපි ෂැඩෝස් වලින් මේක වැඩි කර ගැනීම කරන් යනවා. හරි. ඉතින් ඔය විදිහට අපි කලයක ලයිට් කන්ඩිෂන් එක එක්ස්පෝස් එක ෂැඩෝ එක හදාගත්තාට පස්සේ ඔයාලට පේනවා මේ ලයිට් එක අපිට ඕ එක්ස්පෝස් ගතියක් තියෙනවා. ඉතින් ඒව අපිට තාප්පුටේ ආය හදා ගන්න පුළුවන්. ඉතින් ඕනනම් අඩු කරලා ඉවරලා ඊළඟට අපි හදාගමු කලර්ස් ටික වෙනස් කරලා හදා ගන්න ඕනේ. මොකද දැන් කලර් එක වෙනස්ලා තියෙනවා ලයිට් කන්ඩිෂන් එකත් එක්ක අපි කලර් පැලට් එකට ගිහලා ඉතින් මික්ස් කරන වෙන උඩ එකට එනවා. ඉතින් වෙන රෙඩ් එක තුල රෙඩ් එකේ hue එක අපිට වෙනස් කර ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපිට hue එක වෙනස් කරලා luminous එක තව පොඩක් අඩු කරාම සහ ඊළඟට saturation ටික අඩු කරගෙන යනකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට සාරි එකේ කලර් ගොඩක් දුරට සමාන වෙනවා. ඒකට බලන්න පුළුවන්. before after එක ටච් කරගෙන බලන්න පුළුවන්කම තියෙනවා. ඕනනම් මේක තව අපිට අඩු කරන්න පුළුවන්කම තියෙනවා. right. අපි ඒ ගන්නට කියාගමු මොකද ලොකු ප්‍රාණියක් නෑ. ඊළඟට අපි ඔරෙන්ජ් එක ඇවිල්ලා ඔරෙන්ජ් එකෙන් අන්සර් ස්කින් එක අපි ලුමිනස් ගතිය චුට්ටක් වැඩි කරලා රෙඩ් ගතිය චුට්ටක් විතර අඩු කරලා බලමු. හරි. මම හිතනවා එහෙම හොඳයි කියලා. කර්ව්ස් කියලා කර්ව්ස් වලින් මෙන්න මෙතන අන්තිම එක සිලෙක්ට් කරාම ඕල් channel select වෙනවා. ඊට පස්සේ එතනින් අපිට පුළුවන් මේක තව ලයිට් අප් කරගන්න sharpness details වැඩි කරගන්න වගේ අපි පොඩ්ඩක් අපි කියන්නේ HDR type එකකට හදා ගන්නවා වගේ ඒ වගේ පොඩ්ඩක් හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕවරෝල් ගත්තාම අපිට සාමාන්‍ය ෆොටෝ එකක් හදා ගන්න මේක මම හිතන්නේ චැනල් එකක් දෙනවා. ඒක එතනින් පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා export වලට ගිහිල්ලා අපි export as ගිහිල්ලා මෙතන අපිට අවශ්‍ය නම් include watermark කියන එක ටික් කළාම ඉතින් අපි කලින් දෙන watermark එකක් තියලා මෙතනින් back වෙලා මෙතනින් export දෙන්න පුළුවන්. right. okay. දැන් export ලා දෙන අපි කියලා බලමු export එක කොහොමද කියලා. මෙන්න මෙතන තව ඔයාලට තෝරන්න පෙන්නන්න නමතෝරන මෙතන තියෙන මේ කොලම් එකේ තියෙන presets කියලා presets කියන්නේ අපිට වෙනම එකෙන් හම්බෙන presets එකකුත් තියෙනවා මෙන්න creative මේ වගේ ඒවා දැන් ඒ වලින් අපිට ගැලපෙන එකක් තියෙනවා මේ දාලා එකපාරව කරගන්න පුළුවන් ඒක ගොඩක් වෙලාවට හැම light condition එකකට හැම කැමරාවක් වලට වෙනම ගැලපෙන්නේ නැහැ ඉතින් අපි දැන් ඊට ලේසි අපි අදාළ ෆොටෝ ෂූට් එකක් කරනකොට ඒ ෂූට් එකට ගැලපෙන්න මේක හදා ගන්න නම් හරි ලස්සනට වැඩි කරගන්න පුළුවන් එහෙනම් අද ඉගෙන thank you ජයව හැමෝටම සතුටින් පරිස්සමෙන් ඉන්න